YouTube channel. ඉතින් ඔයාලා දැන්ටම දන්නවා මේ vlog එක මොකක්ද කියලා. So let's go back to the morning of 22nd May. The day started early because I had to go to school. So here's how I spent my birthday. එදා දවස උදේ ඉස්කෝලේ ගිහිල්ලා හවස ගෙදර එනකොට එදා දවස ගෙවුණා. මේ next day morning මම උදේට කන ගමන් මට හම්බෙච්ච gifts ටික බලන්නයි යන්නේ. අපි බලමු මට මොනවද හම්බුනේ කියලා. මේ තියෙන්නේ මට හම්බෙච්ච පළවෙනි gift එක. ඒ කියන්නේ මට birthday එකට කලින් දවසේ තමයි මේ gift එක හම්බුනේ මගේ best friend Senet මගෙන්. I know that because of her handwritings. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක හම්බෙච්ච දවසේම මම ඕපන් කරලා බැලුවා මේකේ තියෙන මොනවද කියලා because මට එච්චර ලොකු ඉවසීමක් නැහැ මෙච්චර දවස් මේක ඕපන් කරන්න නැතුව බලන්න. So let's see මම ඔයාලට දැන් පෙන්නන්නම් මේක ඇතුලේ තියෙන මොනවද කියලා. So nice. මම පෙන්නන්නම් මේක. මුලින්ම තියෙනවා පර්ස් එකක්. මම හිතන්නේ මේක මට එවලා තියෙන්නේ මේකප් වල දාන්න මේකප් පවුච් එකක් විදිහට යූස් කරන්න. Let's see what's inside. Cute hair clips. ඒක හරිම ලස්සනයි. මම මේකට ගොඩක් කැමතියි. මේ දෙකෙන් මම වැඩිපුරම කැමති මෙන්න මේකට. Thank you for this makeup pouch. මට ඕන වෙලා තිබුණේ. ඒක මේක අපි අන්තිමටම බලමු. And here cute pyjama. ලස්සන birthday note එකකුත් තිබුණා මට එවලා යා. Let's see what is this. මේක newspaper එකක්. මම මේ කලින්ම open කරලා බලපු හින්දා දන්නවා. ටාන්ටරා. Breaking news. It's Fuji's 21st birthday. මම මේකට කැමතියි. Yes. Sandapalu makani kaudo me sine adarvanti satuta bedanni mage අපි බලමු මේ gift එක මොකක්ද කියලා. මේක මට දුන්නේ Netme එක glass bottle එක. I know the gift. satuta bedanni mage palu makani ඊළඟ gift එක මෙන්න මේ cute mug එක. මේක මට දුන්නේ තමා. I like this color. නෙතුගේ gift එක open කරනකොටම මං කිව්වනේ මං ඒ gift එක ගැන already දන්නවා කියලා. මෙන්න මේ reason එක නිසා. මොකද නෙතුයි තමයි මායි මොලි එකට ගිය දවසක තමයි ඒ දෙනා මේ gift එක ගත්තේ. මේ gift එක මේක මට චමුගෙන් හම්බුනේ. cute sticker එකක් තියෙනවා panda එකේ. නැත්තක් අහන්න toy එක. බලංග උන්නේ සුසු පිටයට හංගා හදවත මල්හි මගේ නාවත් ඉල්ලා. හරිම soft. This one is from Netu. එයා වගේම chill birthday card එකක්.
සන්ඩේ අපි 4 දෙනාම ගියා ඩොමිනෝස් එකට. අපි 3 දෙනා යනකොට චමෝ ඇවිල්ලා හිටියේ ඩොමිනෝස් එකට. අපි ඕඩර් කරේ pepperoni rice 3යි, chicken and wing rice එකයි. ඒකට free coke හම්බුණා. අපි තව pizza එකක් ගත්තා. මං හිතන්නේ ඒක cheese volcano pizza එකක් Texas barbecue වලින්. ඊට පස්සේ පොඩි මෙමරි එකක් විදිහට මම ඒ 3 දෙනාටම ස්පෙෂල් මැසේජස් දාලා කාඩ් එකක් දුන්නා. Going on a death feast. තුන්දෙනාගේම reaction එක honestly it was the best part. I just wanted to let them know how important they are in my life. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ආවා. මේ තමයි අර ඩොමිනෝස් එක වෙලාවදී කට්ටියම සර්ප්‍රයිස් කරපු ෆොටෝ එක. මේක හම්බුනේ චමෝගෙන්. මං හිතන්නේ අපි තුන්දෙනාම සර්ප්‍රයිස් මේක දැකලා. Looking back at my birthday, it wasn't a big deal. It was about the people, the memories and all the small moments made my day special. And this was a day full of love. Just my inner circle, the people who matter me most. Thanks for watching. Bye bye.